ප්‍රකට වූ හිරුවෙලියෙන් නැහැවුණු කුඩා ගම්මානයක තම පුංචි වත්තට බෙහෙවින් ආදරය කළ නිහතමානී ගොවියෙක් සිටියා. දිනක් පස සකස් කරමින් සිටියදී නවින්ට පොළවේ ගැඹුරේ සගවී තිබූ දිලිසෙන බීජයක් හමු වුණා. දින සති බවට පත් වුණා. ඒ රන් බීජයෙන් කුඩා දීප්තිමත් අඹ පැලයක් පැලවුණා. කාලය ගෙවී යත්ම ඒ ගස උසට හැදී පිරිසිදු රත්තරන් මෙන් දිලිසෙන ගෙඩි දෙරුවා. කෑදර වෙළෙන්දෙක් පැමිණියා. එදින රාත්‍රියේ ඒ රන්ගෙඩි සොරකම් කිරීමට තදින් සිතාගත් වෙළෙන්දා සඳ එළියෙන් හොර රහසේම නැවත පැමිණියා. සොරා රන්ගෙඩිය ස්පර්ශ කළ සැනින් ගස දිලිසෙන්නට වූ අතර අඹගෙඩි ආලෝකයක් බවට පත්වී නොපෙනී ගියා. පසුදා උදෑසන ගස නැවතත් මල් පිපී තිබුණා. කෑදරකමට කිසිදා සැබෑ වස්තුවක් හිමි කරගත නොහැකි බව සැමට මතක් කර දෙමින්. එලෙසින් ඒ රන් අඹගස අනාගත පරම්පරාවන් වෙනුවෙන් කරුණාවේ සහ අවංකකමේ සංකේතයක් ලෙසින් පැවතුණා.